everyone, welcome back to my YouTube channel. මේක මගේ පළවෙනි YouTube vlog එක. අද මම ඔයාලව එක්කගෙන යන්නේ මං ආසාවෙන් යන්න හීනමවපු ලස්සන place එකකට. ඒ තමයි බෙල්වුඩ්. මං තනියම නෙමෙයි, මගේ යාළුවොත් එක්ක තමයි ආවේ. ඉතින් අද දවසේ ලස්සන මොහොතවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් ඔයාලත් කොෆි එකක් හරි ටී එකක් හරි අරගෙන ඇවිල්ලා රිලැක්ස් වෙලා මේ ජර්නි එක එන්ජොයි කරන්න. අපේ ගමනාන්තයට තිබුණේ කැන්ඩිවල ඉඳන් කිලෝමීටර් 16ක් වගේ. ගමන පටන් ගත්ත ගමන්ම වටේම තිබුණේ කොළ පාට. මේ පාර දිගේ යද්දී හිතට දැනෙන නිදහස වෙනස්. හැමදාම එකම වැඩ, එකම රූටින් එක, එකම ස්ට්‍රෙස් එක අතර ඉද්දී මේ වගේ තැනකට එක දවසක් හරියන එක කොච්චර වටිනවද කියලා මෙතෙන්ට ආවහම තේරෙනවා. අපිට සමහර වෙලාවට සතුට හොයන්න ඕනේ නැහැ. හිත නිදහස් කරගන්න පුළුවන් තැනක් විතරක් හොඳටම ඇති. ෆයිනලි අපි බෙල්වුඩ් ආවා. මෙතනට ඇවිල්ලා වටේ බලද්දී හිතට පුදුම සැනසීමක් දැනෙනවා. හුළඟත් එක්ක එන සීතල, කොළපාට පරිසරය, නිශ්ශබ්දකම මේ හැමදේම හිතේ තිබුණු බර ටිකින් ටික අඩු කරනවා. මේ ගමන තවත් ලස්සනුනේ මගේ යාළුවොත් එක්ක ආපු නිසා. එක එක විහිළු, ෆොටෝ ගන්න ගිහින් වෙච්ච ෆනි මොමන්ට්, නවත්තන්න බැරි හිනාව. අන්තිමට මතක හිටින්නේ තැන නෙමෙයි, අපිත් එක්ක හිටපු මිනිස්සු කියන එක ඇත්ත. සමහර මෙමරිස් කැමරා එකක නෙමෙයි, හිතේ තමයි ලස්සනටම තැම්පත් වෙන්නේ. අද මෙතන ඉඳගෙන මට හිතුණා දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි හැම වෙලේම අනිත් අය වෙනුවෙන් කාලය වෙන් කරනවා. වැඩ වෙනුවෙන්, පවුල වෙනුවෙන්, යාළුවෝ වෙනුවෙන්. හැබැයි අපි වෙනුවෙන් කාලය වෙන් කරනවද? සෙල්ෆ් ලව් කියන්නේ ලොකු දේවල් නෙවෙයි. හිත නිදහස් වෙන තැනකට යන එක. ටිකක් hina වෙන එක, හොඳට කෑමක් කන එක, ටිකක් නිදා ගන්න එක, අපිට අපි ගැන ආදරේ හිතෙන එක. ඒකට තමයි සෙල්ෆ් ලව් කියන්නේ. මට නම් මේ වගේ තැනකට ආවම ෆෝන් එකත් අමතක වෙනවා. නොටිෆිකේෂන් එකක් නැතුව, නොයිස් එකක් නැතුව හිතට ඇහෙන්නේ හුළඟේ සද්ද විතරයි. කුරුල්ලන්ගේ සද්ද විතරයි. සමහර වෙලාවට අපිට ඕනේ සොලියුෂන් එකක් නෙමෙයි, පුංචි විවේකයක්. මේ view එක බලද්දී ඇත්තටම වචන නැහැ. මේ වගේ ලස්සන තැන් අපේ රටේ තියෙනවද කියලා හිතෙනකොටත් සතුටුයි.
ඔයාලටත් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන එක නම් අමතක කරන්න එපා ළමයි. කියන්න ඕනිම දෙයක් තියෙනවා. බෙල්ලුඩ් කිව්වම බලන්න view point එක ලේක් එක වගේම පයිනස් කැලයකුත් තියෙනවා. අපි ෆස්ට් ටයිම් ආව නිසා ලොකේෂන් එක දාගෙන ආවේ. ඉතින් අපිට පළවෙනියටම පේනුනේ පයිනස් කැලේ. ඒ ලොකේෂන් එකට යනකොට අපි ඒ ලොකේෂන් එකට ඇඩික්ට් වුණා. ෆොටෝස් වීඩියෝස් ගත්තම ටයිම් එක යනවා තේරුන්නේ නැහැ. view point side එකට යනකොට ටිකක් හවස් වෙලා ආපහු එන්නත් ඕන නිසා view point එක අපිට මිස් වුණා. ඒ ගැන නම් ටිකක් දුකයි. කමක් නෑ ආපහු පාරක් යනවා. අද බෙල්ලුඩ් ගමන මෙතනින් ඉවරයි. මේ vlog එක බලලා ඔයාලට ටිකක් හරි හිත නිදහස් වුණා නම් ඒක තමයි මගේ ලොකුම සතුට. ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් මාසෙකට එක දවසක් හරි තමන් වෙනුවෙන් වෙන් කරන්න. හිතට සතුට දෙන තැනකට යන්න, ආදරණීය මිනිස්සු එක්ක කාලය ගත කරන්න. ඒ පුංචි මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතකයන් වෙන්නේ. Wanna clear a bottle of Cabernet. Wanna stay home, not even drink. Wanna get out of my own head. Wanna lay down, overthink. I wanna cry every tear I got. Put on. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකකින් ඔයාලගේ අදහසත් කියාගෙන යන්න. මේ වගේ vlogs ඔයාලා දිගටම බලන්න කැමති නම් මගේ Issues Cozy Diaries channel එක subscribe කරලා තියාගන්න. Now